ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම. ගොඩ කාලෙකින් YouTube channel එකට වීඩියෝ එකක් කරපු නැති නිසා අද හිතුණා ඔයාලා වෙනුවෙන් පොඩි වීඩියෝ එකක් කරන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි ගොඩක් අපේ ලංකාවේ ඉඳලා ඩුබායි වලට ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙන කට්ටියට සහ ඇවිල්ලා තමන්ගේ ෆැමිලි එක ගන්න ඉන්න කට්ටියට මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. හරි. අපි කතා කරමු කොහොමද අපි ඩුබායි වලට එන්නේ කියලා. දැන් මෙහෙමයි. අපි ඩුබායි වලට එනවා නම් සාමාන්‍යයෙන් ඩුබායි කියන රටේ විශේෂයෙන්ම වැඩිපුරම භාවිතා වෙන භාෂාවක් තමයි හින්දි. හින්දි සහ ඉංග්‍රීසි. සාමාන්‍යයෙන් ඕල්මෝස්ට් ඩුබායි වල යූස් වෙන්නේ හින්දි තමයි. ඉතින් ඔයා ඩුබායි වලට එන්න ඉන්න කෙනෙක් නම් ඩුබායි වලට ඇවිල්ලා ඔයාගේ ජීවිතේ ජය අරගෙන ෆැමිලි එක මෙහෙට ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා මෙහෙට එන්න කලින්ම ඔයා මේ මම කිව්ව හින්දි භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ඔයා ප්‍රැක්ටිස් කළ යුතුමයි. මේ දෙක අනිවාර්යයෙන්. ඊළඟට සාමාන්‍යයෙන් මෙහි ඩුබායි වලට ඇවිල්ලා ඔයා ජොබ් එකක් හොයන්න එන කෙනෙක් නම් ඔයාගේ වෘත්තිය ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ කොයි වෘත්තියට උනත් අපට try කරන්න පුළුවන්. ඒ try කරන්න ඉංග්‍රීසි වලටත් වඩා හින්දි කියන භාෂාව ඇත්තටම පුළුවන් නම් ඒක ලොකු ඉෆෙක්ට් එකක් වෙනවා ඒකට අනිවාර්යෙන්ම. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඩුබායි වලට එන්න ඉන්න කෙනෙක් නම් ඔය මම කිව්ව දෙක අනිවාර්යෙන්ම කරගන්න ඕන. ඉතින් අපිට ඩුබායි වලට එන ක්‍රම වලින් බලපුවාම විසිට් වීසා එකක් ගහගෙන ඔය විදිහට ඇවිල්ලා ජොබ් එකක් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් එහෙම නැත්නම් ඩුබායි වලට ආවට පස්සේ කෙනෙක්ට පුළුවන් ෆ්‍රීලාන්ස් වීසා එකක් ගහගෙන ඇත්තටම කිව්වොත් ඩුබායි වල ෆ්‍රීලාන්ස් වීසා කියලා දෙයක් නැහැ. ඇත්තම කතාව ඩුබායි වල ෆ්‍රීලාන්ස් වීසා කියලා ඇත්තටම විකුණන්නේ යම් කෙනෙක් යම් කම්පැනියක් ඕපන් කරනවා තමන්ගේ නමින්. ඒ තමන්ගේ නමින් ඕපන් කරන කම්පැනි එකේ සාමාන්‍ය කම්පැනි එකක් ඕපන් කරද්දී අපට හම්බ වෙනවා යම් වීසා ප්‍රමාණයක්. උදාහරණයක් හැටියට දැන් මම කම්පැනි එකක් ඕපන් කරනවා. අපි හිතමු ඒක මම ඕපන් කරන්නේ මොනවා හරි ෆුඩ් සම්බන්ධව හරි එහෙම නැත්නම් ඩුබායි වල ගොඩක් කම්පැනි ඕපන් කරන්නේ සෝලාර් සිස්ටම් සම්බන්ධව. මොකද මේ ගොඩක් අවුව තියෙන රටක්. ඉතින් සෝලාර් සිස්ටම් සම්බන්ධව මේ වගේ සබ්ජෙක්ට් එකකින් මම කම්පැනි එකක් මෙහෙ ඕපන් කරපුවාම මට ඒ කම්පැනි එකට හම්බ වෙනවා වීසා කෝටා එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මට ඒ කම්පැනි එකට සේවකයෝ 40ක් ගන්න පුළුවන්. එතකොට අපි ෆ්‍රීලාන්ස් වීසා එකක් කියලා අපි මිලදී ගන්නේ ඔය වගේ කම්පැනි එකක් අරගෙන කම්පැනි එකක් ඕපන් කරලා ඒ එන වීසා කෝටා එක විකුණන කෙනෙක්ගේ වීසා එකක් තමයි අපි ඩුබායි වල ෆ්‍රීලාන්ස් වීසා එකක් කියලා අපි ගන්න. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ වීසා එකක් ගත්තාම අපට අවුරුදු 2කට වීසා එක හම්බ වෙනවා. එතකොට අපිට ඒගොල්ලෝ ඒක කියන්නේ වීසා එක විකුණන කෙනා සාමාන්‍යයෙන් අපිට දෙනවා NOC ලෙටර් එකකුත් no objection ලෙටර් එකක් දෙනවා. අපිට සාමාන්‍යයෙන් තැනක වැඩ කරන්න පුළුවන් වෙන්න. ඒක තමයි සාමාන්‍යයෙන් ඩුබායි වල අපි ෆ්‍රීලාන්ස් වීසා එකක් කියන්නේ ඕකට තමයි. ඉතින් ඔයා ඩුබායි වලට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න ඉන්න කෙනෙක් නම් මම සාමාන්‍යයෙන් කෙනෙකුට රෙකමන්ඩ් කරන්නේ එහෙම වීසා එකක් අරන් එන්න කියලා. ඒකට හේතුව සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඩුබායි වලට එන්න පුළුවන් විසිට් වීසා එකක් අරගෙන. සාමාන්‍යයෙන් මේ හැම දෙයක්ම ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ ලක් එක මත. සමහරක් වෙලාවට ගොඩක් අය සාමාන්‍යයෙන් 5ක් 10ක් මම දැකලා තියෙනවා තමන් විසිට් වීසා එකක් ගහගෙන එනවා මෙහෙට. හැබැයි ඒ හොඳට එයාලගේ ටැලන්ට් එක තියෙනවා. ඉංග්‍රීසි පුළුවන්, හින්දි පුළුවන්. තමන්ගේ වෘත්තීය මට්ටමින් එයාලා ඉහළයි. ඒ කියන්නේ තමන් ඉංජිනේර් කෙනෙක් නම්, ඇකවුන්ටන්ට් කෙනෙක් නම්, හෝ ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් නම් নানা ප්‍රකාර වෘත්තීන් තියෙනවා. ඒ තමන් ඒ වෘත්තීය මට්ටමින් ගොඩක් ඉහළට ගිය කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙහි ඇවිල්ලා ජොබ්ස් වලට ඇප්ලයි කරලා සාමාන්‍යයෙන්
100ට අපි දැකලා තියෙන විදිහට 100ට සාමාන්‍යයෙන් 10ක විතර ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් පළවෙනි මාස දෙකේ විසිට් වීසා ඉවර වෙන්න කලින් ජොබ් එකක් හොයාගෙන ජොබ් වීසා එකක් ගහ ගන්නවා. සාමාන්‍යයෙන් Taman ටැලන්ට් නම් ඒ ගේම අනිවාර්යයෙන්ම ඩුබායි වල ගහන්න පුළුවන්. හැබැයි හදිස්සිය හරි එන වීසා එකේ ප්‍රමාණය, ඒ කියන්නේ එන වීසා එකේ ඩියුරේෂන් එක කාලේ මාස දෙක ඉවර වුණොත් ඊළඟට ඔයාට සිද්ධ වෙනවා මේ වීසා එක රිනිව් කරන්න. ඒ කියන්නේ මේ වීසා එක ආයෙ මාස දෙකකට රිනිව් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතනදී ඕගොල්ලෝ ආයෙ ඩිරාම් 2000ක විතර මුදලක් මේකට යට කරන්න වෙනවා. 2000ක් යන්නේ සාමාන්‍යයෙන් 1600ත් 1500ත් ඔය 2000 අතර මේ තමා සාමාන්‍යයෙන් ඒ වගේ මුදලක් යන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා මොකද සමහර අයට දවස වීසා එක ඉවර වුණාම ෆයින් වදිනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්නත් එක්ක සාමාන්‍යයෙන් අපි හිතමු 2000ක් කියලා. ඉතින් මම නම් මෙහෙට ජොබ් එකක් හොයාගෙන එන කෙනෙකුට ෆස්ට් ටයිම් මම සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ අර මම මුලින් කිව්වා වගේ ෆ්‍රීලාන්ස් වීසා එකක් අරගෙන එන්න කියලා. ඒකට හේතුව ෆ්‍රීලාන්ස් වීසා එකක් දැන් ඔයා හිතන්න ඕගොල්ලෝ එනවා විසිට් වීසා එකක් අරගෙන. ඒ විසිට් වීසා එකේ කාලේ ඉවර වෙලා ඔයා තව වීසා එකක් ගහනවා. එතකොට එතනදිත් ඔයාට ජොබ් එකක් හොයාගන්න බැරුණොත් ඔයා තව වීසා එකක් ගහනවා. එතකොට ඒ යන මුළු මුදල බලනකොට අපිට අවුරුදු 2කට වීසා එකක් අරගෙන එන්න පුළුවන්. කෙලින්ම ෆ්‍රීලාන්ස් වීසා එකක් අරගෙන අපි එනවනම්. ඉතින් එතකොට ඒකට ඕගොල්ලෝ කරන්න ඕන මෙහි විශ්වාසවන්ත වීසා කරන කෙනෙක් ඕගොල්ලෝ හොයාගෙන එයාට වීසා එකට අදාළ පළවෙනි පේමන්ට් එක බැන්දර පස්සේ එයා ඔයාලට එවනවා ඩුබායි වලට ජොබ් වීසා එක. ඒකට කියන්නේ ජොබ් වීසා එක. ඒ ජොබ් වීසා එක ඔයාලට ආවට පස්සේ ඔයාලා ඔහේ ඩුබායි මේ ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා ඒ වීසා එක අරගෙන ගිහිල්ලා ඔයාලා ඔයාලගේ පාස්පෝර්ට් එකට බියුරෝ එක ගෙවන්න ඕන. ඒ බියුරෝ එක ගෙවුවට පස්සේ ඔයාලට ඒ ජොබ් වීසා එකෙන් මේ ඩුබායි වලට එන්න පුළුවන්. එතකොට ඒ විසිට් වීසා එක වගේම ඩියුරේෂන් එකක් හම්බෙන්නේ. ඒ කියන්නේ මාස දෙකක් ජොබ් වීසා එක තියෙනවා. එතකොට ඒ ජොබ් වීසා එක ඔයාලා ඩුබායි වලට ආවට පස්සේ ඔයාලා මෙහි වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටින්න ඕන. ඒක ඔයාගේ වීසා එක කරන කෙනා ඔයාට arrange කරනවා. එතකොට ඔයා වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියට පස්සේ ඒක report එක එනවා fit unfit කියලා. ඇත්තටම මේ වෛද්‍ය පරීක්ෂණයේදී බලන්නේ ඔයාගේ පෙනහළු. ඒ කියන්නේ ෂේ රෝගය තියෙනවද කියලා. මොකද ෂේ රෝගය කියන්නේ සාමාන්‍යයෙන් තේ බොන කෝප් එකකින් උනත් බෝවෙන ලෙඩක්. ෂේ රෝගය තියෙනවද කියලා බලනවා සහ බ්ලඩ් චෙක් කරනවා ඔයාට සමාජ රෝග තියෙනවද කියලා. ඒ අරෙන්න sugar cholesterol pressure ඒවා චෙක් කරන්නේ නැහැ. බලන්නේ ප්‍රධාන වශයෙන්ම කියන්නේ බලන්නේ ওই දෙක විතරයි. එතකොට ඔයාගේ ඒ පරීක්ෂණයේදී ඔය ෆෙනී සිටියට පස්සේ පහවදාට වගේ report එක එනවා fit unfit කියලා. ගොඩක් වෙලාවට වීසා එක කරන ඔයාගේ PRO හරි ඔයා වීසා එක මිලදී ගන්න ආයතනේ හරි ඔයාට ඔවා දෙන්නේ නැහැ. මම ඕගොල්ලොන්ගේ දැනුම පිණිස තමයි මේවා කියන්නේ. ඒක ආවට පස්සේ මෙඩිකල් රිපෝට් එක ආවට පස්සේ ඔයාගේ වීසා එක කරන කෙනා ඒ මෙඩිකල් රිපෝට් එක සබ්මිට් කරනවා මෙහි ඉමිග්‍රේෂන් එක සිස්ටම් එකට. ඒ සබ්මිට් කරාට පස්සේ ඔයාගේ වීසා එක අවුරුදු 2කට ස්ටෑම්පින් වෙනවා. හරි. ඔයාලට දැන් එතනට එනකම් පැහැදිලි. ඉතින් අවුරුදු 2කට ස්ටෑම්පින් වුණාට පස්සේ දැන් ඔයාගේ ෆින්ගර් ප්‍රින්ට් එක දෙන්න තියෙනවා ඔයාගේ එමිරේට්ස් ඩෙන්ටිටි සඳහා. ඊට පස්සේ එයා ඔයාගේ වීසා එක ගන්න කෙනා ඔයාට එමිරේට්ස් ඩෙන්ටිටිට ෆින්ගර් ප්‍රින්ට් එකට අපොයින්ට්මන්ට් එකක් arrange කරනවා ඉමිග්‍රේෂන් එකේ. ඔයාගේ ෆින්ගර් ප්‍රින්ට් එක දුන්නාට පස්සේ ඔයාගේ එමිරේට්ස් ඩෙන්ටිටිය ෆින්ගර් ප්‍රින්ට් එක දීලා දවස් 2-3ක් ඇතුළත ඔයාගේ අතට ලැබෙනවා. ඊට පස්සේ ඔයාට වීසා එකත් අවුරුදු 2කට තියෙනවා. ඔන්න දැන් සේරම හරි. ඒ කියන්නේ දැන් ඔයාට ලීගලි ඩුබායි වල ඉන්න පුළුවන්. ඔයා ඩුබායි වලට එන ඔයා මුදල් තියෙන කෙනෙක් නම් ඔයාට සාමාන්‍යයෙන් ඔයා එන්නේ මෙහි බිස්නස් එකක් කරන්න එන කෙනෙක් නම් ඔයාට ඇත්තටම ඔයාට එන්න හොඳම පාත් එක තමයි ඔය විදිහේ වීසා එකක් ගහගෙන එන එක. හරිද? එතකොට ඔයා බිස්නස් එකක් කරන්න බලන් ඉන්න කෙනෙක් කියමුකෝ අපි. ඔයාට එතකොට පුළුවන් ඔයාට මේ රටේ එමිරේට්ස් ඩෙන්ටිටිය තියෙනවා. ඔයාට පුළුවන් යම්
අපි හිතමු මෙහි ෆ්ලැට් ඇපාර්ට්මන්ට් එකක් අරන් ඔයා රෙන්ට් කරන්න බලන් එනවා. එහෙමනම් ඔයාට එමිරේට්ස් අයිඩෙන්ටිටි හම්බුනාට පස්සේ ඔයාට ඇපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. අරන් ඒකේ බෙඩ් ප්ලේසස් දාලා ඒක රෙන්ට් අවුට් කරලා ඔයාට මුදල් උපයන්න පුළුවන්. ඒ විදිහේ নানা ප්‍රකාර දේවල් එමිරේට්ස් අයිඩෙන්ටිටි තියෙනවා නම් ඩුබායි වල ඇත්තටම කරන්න පුළුවන්. ඉතින් මම අර කිව්වේ විසිට් වීසා එකක් ගහගෙන කෙනෙක් එනවට වැඩිය ඔය විදිහේ දෙයකින් ෆ්‍රීලාන්ස් වීසා එකක් ඔය විදිහට අරගෙන මෙහෙට එන එක ඇත්තටම සාර්ථකයි. ඒ කියන්නේ ඔයාලගේ මුදල් ඉතුරු වෙනවා. මොකද අපිට ජොබ් එකක් හොයාගැනීමේ අපහසුතාවයක් ආවොත් අපිට වීසා එක තියෙනවා. මේ රටේ ඩුබායි කියන රටේ අංක එක Tamanට මේ රටේ ලීගලි කකුල බිම තියාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ වීසා එක. එතකොට ඔයා ලීගලි ඇවිල්ලා ඔයාට අවුරුදු දෙකකට වීසා තියෙනවා කියන්නේ ඔයාට ප්‍රශ්නයක් නැහැ. මොකද මෙහෙ ඇවිල්ලා ඩුබායි වල ඇවිල්ලා සමහරක් වෙලාවට ඇප්ස් කොන්ඩින් වුණොත් ඊට පස්සේ සෑහෙන දඩයක් ගෙවන්න වෙනවා. සමහරක් වෙලාවට ඊට පස්සේ ලංකාවට යවන වෙලාවට ඩුබායි බෑන්ඩ් කරලා යවන්නේ. ලයිෆ් ටයිම් සමහරුන්ට ඩුබායි බෑන්ඩ් කරනවා. සමහරුන්ට මාස ගානකට. එතකොට ඒ බෑන්ඩ් කරලා යවන අවස්ථාවකදී ඔයා සාමාන්‍යයෙන් පස්සේ ඔයා වෙන රටකට යනකොට සමහර රටවල ඔයාට ගල්ෆ් කන්ට්‍රි ඔක්කොම බෑන්ඩ් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයා වෙන යුරෝප් රටකට යන කෙනෙක් නම් පස්සේදී ඔයාට යන ෆ්ලයිට් එකේ ඩුබායි ටච් කරන්න තිබුණොත් ඔයාට ඒ අවස්ථාව නැති වෙනවා. මොකද මෙහෙ බෑන්ඩ් කරලා තිබුණොත් ඒක බෑ. ඉතින් ඒක නිසා මම අර කෙනෙකුට මම රෙකමන්ඩ් කරන්නේ ওই විදිහේ වීසා එකක් අරන් එන්න කියලා. ඒක ඇත්තටම මාර සේෆ්ටි. හැබැයි මේ වීසා එක ගන්නකොට අපි හරි කෙනෙක් හොයා ගන්න ඕන. හොරෙකුට අහුනොත් එතනත් අපි ඉවරයි. ඉතින් මම මගේ ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා ෆැමිලි ස්පොන්සර් කරන්නේ කොහොමද කියලා සහ ඒ දේවල් විශ්වාසවන්තව කරගන්නේ කොහොමද කියන එක. ඇත්තටම ඔයාලා බලනවා ඇති දැන් මෙච්චර දේවල් ඔයාලට කියන්න මම කොහොමද මේවා දන්නේ කියලා. ඉතින් මම ඇත්තටම මේ වෙද්දි ඩුබායි වලට ඇවිල්ලා අවුරුදු 3කට ආසන්න කාලයක් වෙනවා. ඉතින් මම ඇවිල්ලා මේ අවුරුදු 3කට ආසන්න කාලය තුල මගේ ෆැමිලි එක මම මෙහෙට ගත්තා. මගේ දුව සහ මගේ බිරිඳ. ඉතින් මම ජීවත් වෙන්නේ දැන් ඒගොල්ලොත් එක්ක මෙහෙ ඩුබායි වල. ඉතින් මෙහෙ ඉතින් මම මේ වීඩියෝ එකක් වුණත් කරන්නේ මම බලාපොරොත්තු වෙනවා. මොකද ලංකාවේ ඉන්නවා ගොඩක් හීන ගොඩක් බලාපොරොත්තු තියාගෙන රටකට ගිහිල්ලා ගේමක් ගහලා තමන්ගේ ජීවිතේ ජය අරගෙන තමන්ගේ දෙමව්පියෝ තමන්ගේ ෆැමිලි එක ගොඩ දාලා දේවල් කරගන්න ගොඩක් බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට තමයි මම ඇත්තට මේ වීඩියෝ එක කරන්නේ. මේ වීඩියෝස් මම කරන්නේ මම දිගටම ඉස්සරහට වීඩියෝස් ගේනවා ඔයාලට. ඒවා කරන්නේ මම ඒ අය වෙනුවෙන්. ඉතින් ඔයාලට මොනවා හරි දැනගන්න ඕන නම් ඔයාලට පල්ලෙහාක් මට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඕන දෙයක් අහන්න කමෙන්ට් එකකින් මම ඔයාලට කියලා දෙන්නම්. අනිවාර්යයෙන්ම මම ඔයාලගේ හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරනවා. මගේ මුලින් වුණත් මම මෙහෙ ඩුබායි වලට මුලින්ම ආවේ ටැක්සි රථ රියදුරෙක් හැටියට. ඒ අවස්ථාවේදී උනත් මගෙන් කමෙන්ට් කරපු කට්ටියට මට ඒගොල්ලෝ WhatsApp මාර්ගෙන් කතා කරලා තියෙනවා. ඉතින් එහෙම අනිවාර්යයෙන්ම මම දන්න දේ මම තව කෙනෙකුට අනිවාර්යයෙන්ම මම කියලා දෙනවා. මොකද මම මෙහෙට ආව හැටි මට මතකයි. මම මෙහෙට එනකොට මට මොකුත් නෑ. පාස්පෝර්ට් එකයි මට විසිට් වීසා එකයි විතරයි තිබුණේ. ඉතින් එහෙම ඇවිල්ලා අපි දැන් යම්කිසි මට්ටමකට මේ රටේ ලොකු නෙමෙයි 100%ක් නෙමෙයි 10%ක විතර එක්ස්පීරියන්ස් එකක් තියෙන කට්ටිය. ඉතින් අපිට තව කෙනෙකුට දෙයක් කියලා දෙන්න පුළුවන්. ඇත්තට මේ දැනුමත් එක්ක තමයි අපිත් හොරෙකුටවත් අහුවෙන්නේ නැතුව අපි මේ තත්ත්වෙට මේ විදිහට කරගත්තේ. අවුරුදු 3කට අඩු කාලෙකින් අපේ ෆැමිලි එකත් තරම් මේ රටට. ඉතින් ඒක ඔයාටත් පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාටත් පුළුවන්. ඉතින් මේ හැම දෙයකම ඕනේ තමන්ගේ වමනාව. මේ ඩුබායි වලට ආවට පස්සේ ගොඩක් අය කරන දෙයක් තමයි මම දැන් ඕගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න එන හැටි කිව්වා. විසිට් වීසා එකෙන් ඇවිල්ලා හොයන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා විසිට් වීසා එක නෙමෙයි මම රෙකමන්ඩ් කරන්නේ මෙහෙම දෙයක් කියලා. ඒ මොකද අපි දැකපු දේවල්. මොකද සමහරව ඇවිල්ලා විසිට් වීසා 2-3 රිනිව් කරද්දි ඩිරාම් 6000ක් 7000ක් ගිහිල්ලා ලංකාවෙන් වෙනකොට ඩිරාම් 7000කට 7500කට අවුරුදු දෙකේ වීසා එකෙන් එන්න පුළුවන්. ඉතින් එතකොට අවුරුදු දෙකේ වීසා එකෙන් එකපාරෙන් එක ලේසි. මොකද විසිට් වීසා එකක් කියන එක රිනිව් කරන්න අර ගාන යන නිසා තමයි ඒ කතාව වලට මම කිව්වේ. එතකොට ඔය ඔක්කොම කතා අතරේ ඔයාලා මේ ඩුබායි වලට ආවට පස්සේ ඔයාලා දකින්නේ මේ ලංකාවට වඩා වෙනස් මාර ලෝකයක්. මාර දේවල් තියෙනවා, හැමදේම තියෙනවා. ලිකර්ස් ගණන් අඩුයි, සිගරට් ගණන් අඩුයි. ඉතින් මම ඔයාලට දෙන එක උපදේශය තමයි ඔයාලා කවදාවත් මේ පැත්තට යොමු වෙන්න එපා. එහෙම වුණොත් අපි ආපු අරමුණ ඉවරයි මේ ඩුබායි වල. අපිත් මේ ඩුබායි වලට ආවට පස්සේ අපිත් ওই දේවල් කරා. හැම දෙයක්ම අපි කරේ යම් ප්‍රමාණයකට. සාමාන්‍ය මිනිහෙක් ජීවිතේ එන්ජොයි කරනවා, ඒක කරේ යම් ප්‍රමාණයකට. ඒ අරෙන්න මේවට ලොල් වුණොත්
තමන් එන අරමුණ අමතක වෙලා තමන්ගේ ජීවිතේම විනාශ වෙන රටකුත් තමයි මේ ඩුබායි. හරියට හිටියොත් සුපිරියටම ගේම ගහලා හොඳම සල්ලිකාරයෙක් වෙලා හොඳට සල්ලි උපයලා හැමදේම කරගන්න පුළුවන් රටක් තමයි ඩුබායි. ඉතින් එහෙනම් ඊළඟට මම ඔයාලට ගේනවා ෆැමිලි ස්පොන්සර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මගේ වීඩියෝ වලට මම ලොකුවට තම්බ්නෙල් හදන්නේ නැහැ, ලොකු මියුසික් නැහැ. ඒක ගණන් ගන්න එපා. මම කියන දේ ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඕන දෙයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් කරන්න. එහෙනම් ස්තුතියි. සුබ දවසක් වේවා ඔයාලා ඔක්කොටම. තව වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම හම්බෙමු.